ඒටියක් හදන්නද? අපි අද බිරියානි හදමු. හදමු. ඈ? ආ. දැල්ලි බේ හදුවොත් නම් වැසර දෙමි. ගිහින් හදමු. යන් එන්න ඉතින් මට උදව් කරන්න. ඔන්න දැන් අද අපි දෙන්න එකතු වෙලා බිරියානි හදන්න යන්නේ. කොහොමද ඔයාලට අපි යමුද අද බිරියානියක් හදන්න? වැස්ස හින්දා මට එළිය හදන්න බෑ නැත්තම් මං එළිය තමයි ඔයාලට හදලා වෙන්නන්න හිටියේ. ඔන්න බලන්න බිරියානි හදන්න එන්න කිව්ව සගයා සුයිප් අරගෙන කරන දේ. මම හැමදාම ඔහොම තමයි සුයිප් ගොඩක් ගන්නවා. අපි දෙන්න යන් ඉතින්. ඔන්න අද අපි දෙන්න එකතු වෙලා බිරියානි හදනවා. දැන් යමු මේ සල්ලි වලටයි ගත්තේ. 100කට සල්ලි වලට ගත්තා ඉතුරු සල්ලි වලට නේ. කොත්තමල්ලි දැන් මේකේ තියෙනවා ඔන්න දැන් ඉස්සෙල්ලාම මම කඩෙන් ගන්නෙ නෑ බිරියානි මසාලා. මං ඉතින් ගෙදර හදා ගන්නවා බිරියානියකට දාන්න. ඒක කඩේකට වඩා මට ගොඩක් රහයි. ඔය අපේ අම්මා රටින් දැන් ගෙනාව මට මම බිරියානි කන්න කැමති හින්දා එයා රටින් ඔක්කොම ගෙනල්ලා දුන්නා. බිරියානි මල්, කුරුදු, ඒ අවශ්‍ය දේවල් ආදික්කද ඔක්කොම ටික එයා ගෙනන් දුන්නා. ඉතින් දැන් මං ගෙදර තියෙන දේවල් වලින් තමයි මං අද බිරියානි හදලා පෙන්නන්නේ. කොත්තමල්ලි දැම්මා, කුරුදු දානවා, සාදික්ක දානවා, බිරියානි මල් දානවා, බේලික්කොළ දානවා සහ කරපිංච දානවා. ඉතින් අපි ඒ ටික දාලා බිරියානි මසාලා කියන්නේ කොහොමද කියලා වෙලා බලාගමු. ඔයාලා දැකලා නෑ නේද ළමයි බිරියානි මල්? ඔය පෙන්නන්නේ බිරියානි මල්. දැකලා නැති ළමයින්ටයි බිරියානි මල් පෙන්නුවේ. අයියෝ අත දානවා මේක එන්නේ නෑනේ ඉතින්. බලන්නකෝ හරි. දැන් ඔක්කොම ටික මම ඕකට දාගත්තා. දැන් තියෙන්නේ අපිට ওই ටික බැද ගන්න. දැන් මේ ටික අපි බදිමු. කොත්තමල්ලි, බේලීෆ්, කුරුදු, බෙලිමල්. ඔන්න ඉතින් දැන් මම තාච්චියේ ලිපේ උඩින් තියලා වෙලා සුටුපුටු ගාලා වෙලා ඔය ටික බැදගත්තා. සුටුපුටු ගාන ඉතින් අර රත් වෙනකොට කොත්තමල්ලි ටික බය වෙන්න එපා. මේකේ තමයි මේක ලොකු ඇතිලියක් හට්ටියක්. මේකේ තමයි දැන් හදාගන්න යන්නේ බිරියානි. හරි. දැන් මස් දාන්නේ මේ. ඔන්න ඉතින් ඔය ඉන්නේ මම බලන්නකෝ ඔයාලට දැකලා නෑ නේද? මැටි වලින් හදපු ඇතිලියක්. ඒක තමයි ඔය පෙන්නන්නේ. මැටි වලින් හදපු ඇතිලිය බලාගන්න. නෑ අනේ විහිළුවක් කරේ. දැන් මම ඕකට තමයි බිරියානි එක හදන්නේ. බිරියානි හට්ටි කියන්නේ. ඔන්න දැන් මස් ටික දාගත්තා. දැන් ওই ටික හොඳට හොද ගන්න ඕනේ. විතරයි ඉන්නේ. ඉතින් මම හොදලා ඉවරලා අපි ඊට පස්සේ වැඩේට යමු. හරි. දැන් මම මස් ටික හොදලා ඉවරයි. දැන් මේකට අපි දාන්න ඕනේ අර මසාලා කුඩු අනම්මනම් තියෙන ටික මේකට දාගන්න ඕනේ. මම ඉස්සෙල්ලා කොටාගත්ත මසාලා කුඩු ටික මේක මෙහෙම දානවා. සුවඳයි එක. හදන්නත් කලින්. කුඩු එකේ සුවඳ තියෙන. ওই ටික දාගත්තා. එතකොට ඊට පස්සේ මම ආපහු ගත්තා අමුතුන බහයි මිරිස් කුඩුයි. මම ඉස්සෙල්ලා මේ බදින එකට දැම්මේ නෑනේ ආ වියලේ මිරිස් තිබුණ නැති හින්දා මිරිස් කුඩුයි 3 බහයි ගත්තා. ඒ ටිකත් දැම්මා මස් එකට. ඔන්න දැන් තමයි මේකේ දාන්න ඕන එක. ඒ කියන්නේ මීකිරි මේ අපේ මෙහි තියෙන පොඩි කප් වලට. ඉතින් දැන් මේකම මම දාන්න ඕන මේකට. මීකිරි දාන්න ඕන බිරියානියට. හරි. මීකිරි දාන්න. ඔන්න ළමයි දැන් මම ඔක්කොම දාගත්ත මස් ටිකට මම දැන් මීකිරි ටික එකතු කරගන්න තමයි ඔය යන්නේ. ඔයා දකින්න තියෙන මස් ටිකට දාගත්ත දේවල් ඔක්කොම මසාලා කුඩුයි මිරිස් ඔනමනම් ඔක්කොම ಜಾති ටික දාලා ඉවරලා දැන් කිරි ටික දානවා. දැන් කිරි ටික දාලා හොඳට මොකද අනා ගන්නයි තියෙන්නේ ළමයි. අනන්න දන්නේ නැත්නම් මට කියන්න. ඒකත් මං කියලා දෙන්නම්. අන්න පහවර්ග මසාලා ඒ ඔක්කොම මේකට උරා ගන්න ඕනේ.
මේක දැන් ඊට පස්සේ ෆ්‍රිජ් එකට දාලා තියන්න ඕනේ පැයක් විතර. මැස්ස වෙනවා ඉතින් වැස්ස කාලේ ඉඳලා. මේ ටික හොඳට අනා ගන්න. ලුණු මදි නම් ලුණු දාගන්න ඕනේ. ඊපස්සේ මේ ටික හොඳට මෙහෙම අනන. හරිද? මේ ඉතින් මේවට මිංචි කොළ එහෙම දාන්න ඕනේ. මිංචි කොළ හෙව්ව තිබුණ නෑ කොළට. ගන්න උඩ සිටියේ. ඉතින් ඒකෙන්ද මෙහෙම හදන්නේ. මේ තියෙන දේවල් ටික දාලා ඉවරලා ඔයාලට මේක හදන විදිය මේ පෙන්නන්නේ. හරි. ලුණු ටිකක් මදි. දැන් අපි මේක දාගන්නවා ෆ්‍රිජ් එකට පැයකින් හමු වෙමු. දැන් ලුණු කපා ගන්න ඕනේ. ලුණු ඕනෙමනේ. ලුණු කපන්නේ බදින්න. මට ඉතින් උදව් කරන්න කවුරුත් නැහැ. එන්නේ නෑනේ. එන්නකෝ අනේ කවුරු හරි. අනේ ලුණු ටික වෙන්න හදා ගන්න. කෑලි ටික පොඩි කරලා. ලුණු ගොඩක් දානවා හොඳයි. තියෙන දේවල් දාලා තමයි මම හදන්නේ. නැත්තම් ඉතින් මේකට ගොඩක් දාන්න ඕන જાති. කඩාගමු. දැන් හරි මේක හොඳට මේ වෙලා තියෙන්නේ. දැන් මම මේක තෙලට දාන්නේ මේකේ ගොඩක් තෙල් තියෙනවා මේ කිරි එකේ. මොනවද රම්පේ ගහලා රම්පෙත් ඕනේ සුවඳ ඉතින් ඔයන්න ඔයාලා දැකලා නැත්නම් බලන්න මේ ගෙදර රම්පේ ගහ. ඉස්මදිගෙම තඹ ගන්නවා මේ ටික. හටි උරියානි හදන්නේ කියලා. බාගන්න එපා. පෙකොල ටික ඇතුළට දාන්න. හරි. දැන් අපි මේක වහමු. හරි. දැන් අපි මේක විනාඩි 5කින් විතර බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් මේ ටික සුද්ධ කරගන්න ඕනේ. බිරියානියකට අනිවාර්යෙන් අන්නාසි පෑනේනේ. අපිට ඉතින් අන්නාසි වලින් හිඟයක් නැහැ. අපේ අයියා අන්නාසි වගාගෙන ඉන්න. අපි මේ ටික තාතර හරි අයියට හරි කියලා සුද්ධ කරගමු. එදකම්. ඔන්න දැන් උතුරගෙන එනවා. බලමු. සුවඳයි දැන් නම්. දැන් ඒක තැම්බෙන්නෙම වතුර චුට්ටක්වත් මම දැම්මේ නැහැ. මසලත් වතුර තියෙනවානේ. එතකන් රැඳී සිටින්න. තමයි තැම්බෙන්නේ. කොහොමද? මේකට ඉතින් පාට දාන්නේ අන්තිමටනේ. ඔන්න දැන් මම ලුණු බද ගන්න යන්නේ. ලුණු ටික බදින්න තමයි දැන් යන්නේ. හොඳට රන්වන් පැහැ වෙනකන් ලුණු බදින්න ඕනේ. මොන පාටද? රන්වන් පැහැ වෙනකන්. පාට අමතකයිද? පාට අමතක කරගන්න එපා ළමයි. රන්වන් පැහැ වෙනකන් තමයි ලුණු බදින්න ඕනේ. චුට්ටු ගාන. දැන් මේක බලන්න. ඔන්න චුට්ට පැහැ වේගෙන යනවා. රන්වන් නෙවෙයි දැම්මට අඟුරු පාටට ගන්න වෙයි දන්නේ ඕන එකක් අතින් ඒ තනිය අතින් එපා යන්නේ ඔක්කොම කරන්න තනින් තනක් කළු වෙනවා. ඒ අතරින් අපේ මේක බලන්න චුටු ගාලා ලුණු ටික නම් බැදලා තැම්බේනවා දැන්. කළු කරගන්න බලමයි. ඉක්මනටම ලුණු ටික කළු වෙන්න බලනවා. ඒක බලන්න මම වතුර දැම්මේ නැහැ. උනාට වතුර උනලා තියෙනවා. මස්සල වතුර උනනවා කියනවනේ. මේ පැත්තෙන් ලුණු බැදෙනවා. මේ පැත්තෙන් මේක ඉදෙනවා. ඔන්න දැන් කරපිට බලන්න. යෝ. ඔන්න මම බත් ටික තියලා දෙන්නේ. හාල් ටික තැම්බෙන්න තියලා දෙන්නේ. ලාවට තඹ ගන්න ඕනේ 180ක් වගේ. ඔන්න මම බිත්තරත් තැම්බෙන්න තිබ්බා. බිත්තරත් ඕනේනේ අපිට. අපි 3 දෙනා ඉන්නේ හින්දා 3ක් තිබ්බා.
ඔන්න මං පට්ටපටස් කාලේ වෙලා අනිත් දේවල් ටික ඒ පැත්තේ දෙද්දි හාල් ටික ලිපේ තිබ්බා. කුකර් එකට තමයි මම හාල් ටික තිබ්බේ. මං ඒ අතරතුරදී අපිට බිත්තරත් ලිපේ තිබ්බා. මොකද බිරියානි වලට අනිවාර්යෙන් බිත්තර ඕනෙමයි. සුවඳයි ළමයි මුළු ගේ ඇතුළම බිරියානි සුවඳයි. ඔන්න දැන් තමයි හොඳම සුවඳ එන්නේ. දැන් ඔක්කොම ටික එකට උරාගෙන අල්ලගෙන සේරම දැන් සුවඳ හමනවා. යස්සෙන් මට තේ දිබාකුත් ඇවිල්ලා දැන් මං තේ හදාගන්න එකත් දැන් ඔබට තිරේ දිස්සෙනවා. බොරුවනේ කිව්වේ. සීනිත් දාලා හොඳට තේක හදාගෙන බිස්කටුත් එක්ක මං තේ ටික බිව්වා. ඒ අතරතුරදී අනිත් පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික ඔක්කොම සිද්ධ වෙනවා. ඔන්න දැන් තමයි හොඳම හරිය. දැන් තමයි මං ඕකට දැන් අර චුට්ටක් 180ක් විතර උයාගත්ත බත් ටික දැන් අර චිකන් ඉදුණු ඇතිලියට දාගන්නවා. ඔය තියෙන්නේ කලරින්. බිරියානි කලරින්. ඕක අපේ අම්මා රටින්නම් එද්දි ගෙනල්ලා දුන්නේ. දැන් බත් ටික ඔක්කොම උඩින් දාලා ඉවර වෙලා හොඳට දැන් මම ඒකට බිරියානි කලරින් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඔය උඩට දාන්න ඕන දේවල් ටික ඔක්කොම දාගෙන ඉවරලා ඕක මම හොඳට අර චිකන් එකත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න කලවම් කරගන්නවා. එතකොට තමයි ඒකේ තියෙන ඔක්කොම ලුණු ඇඹුල් ටික ඔය බත් එකටත් අල්ලගන්නේ. දැන් බලන්න ශූරි බබාලා ටික දැන් මම බිරියානි ටික කලවම් කරගන්නවා. තාම ඒක කහ පාට වීගෙන එන ගමන්. ඕක හොඳට කලවම් කරන් පස්සේ තමයි බත් එකේ සුදු පාට බත්තටත් කහ පාට වෙන්නේ. දැන් මම ඕකට උඩින් තැම්බෙන්න කෙහෙල් කොළ කෑල්ලක් දාගත්තා. ඔන්න බලන්නකෝ එක පාට මේකට පිටර 3ක් පහළ වෙලා. කුකුලෙක් පිටර දාලාද? ඔන්න ඉතින් දැන් තමයි හොඳම හරිය. මම ඉස්සලාම අයියට බෙදලා දුන්නා. ඒකයි ඔය බත් එක අඩු. දැන් තමයි හොඳම හරිය. දැන් මටයි තාත්තටයි සමානකට බෙදා ගන්නවා. ඔයාලට එක පෙන්නන්න. අපි කණ්ඩායි යන්නේ ගෙදර හදපු ශුප්පිරි බිරියානි. දැන් තමයි ළමයි හොඳම හරියන්නේ. අපේ හොඳම හරිය බිරියානි එක කනවා වගේම ඔයාලා මාව subscribe කරන් යන්නත් ඕනේ. like කරන්න, comment කරන්න. අනිවාර්යෙන්ම මම ලස්සනට අලුත් විදියට වීඩියෝ කරනවා. ඉතින් මම අලුතෙන් තමයි වීඩියෝ කරන්න පටන් ගත්තේ. මම ලස්සන වීඩියෝ ඉස්සරහට ගේනවා. ඉතින් දැන් මේ තමයි end එක වීඩියෝ එකේ. අපි ආයෙත් දවසක හම්බ වෙමු. හොඳයි නේද මගේ බිරියානි එක?